Hello කොහමද ඉතින් එන්න ඉතින් අද අපිත් එක්ක මල් බලන්න යන් මෙතන sunflower garden එකක් වෙනම තියෙනවා. එතකොට එක ජාති වල වෙනම තියෙනවා. butterfly garden එකටයි එතකොට sunflower garden එකටයි flower garden එකට තුනටම මම මෙතනින් play කරන්න ඕන ටිකට් අරගෙන ඊට පස්සේ යාලා චූටි බෑන්ඩ් එකක් අතේ බඳිනවා. ඒක තියෙන්න ඕන. කොහොම හරි මෙතන ඇතුළෙද්දිම පුංචි ළමයින්ට සෙල්ලම් කරන්න playing area එකක් තියෙනවා. ඊට පස්සේ අපිට ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් තියෙනවා මෙතන බටර්ෆ්ලයි ගාඩන් එකට ඇතුළෙද්දිම එතනත් ෆොටෝ අරගෙන ඊට පස්සේ මෙතන තියෙනවා අපිට එයාලගෙන් සල්ලි දීලා ගන්න පුළුවන් විදියට ප්ලාන්ට්ස් වර්ග එක එක වර්ග තියෙනවා. ඉතින් එතනින් අපිට සල්ලි දීලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදියට දැන් අපි මේකට ඇතුල් වෙන්න හදන්නේ. හරිම ලස්සනයි වටේ ඉතින් බලන් ඉන්න. හරි දැන් අපි මේ ඇතුල් වෙන්නේ බටර්ෆ්ලයි හවුස් එකට. ඉතින් මේක ඇතුළ මාරම ලස්සනයි. සමනල්ලු පිරිලා. මට ගියපු ගාම පිස්සු හැදුනා. පේනවනේ ඉතින් එහෙනවත් ඇති. දකින් තන සමනල්ලු ගොඩාක් මල් වර්ග තියෙනවා මේක ඇතුළේ. ඒ කියන්නේ එයාලා හිර වෙලා කියලා කිසිම දෙයක් නැහැ. ඇත්තටම නිකන් ගාඩන් එකක් වගේ මෙයාලට ඉන්න පුළුවන් විදිහට හදලා තිනවා. සමනල්ලු ගොඩාක් ඉන්නවා මෙතන. සමහරලාට යාට පේන්නෙත් නෑ ඒ තරම්ම ඉන්නවා. හරිම ලස්සනයි ඉතින්. මම කතා නොකර ඉන්නම් ඔයාලා බලන්න වීඩියෝ එක. අපි ඉතින් මෙතනට ගියපු වෙලාව නම් එක එක ඇන්ගල්ස් වලින් ෆොටෝ ගන්න එක තමයි කරේ මමයි අම්මයි. ඇත්තටම මෙතන මාර ලස්සනයි. මෙහෙම ෆෝන් එකෙන් දකිනකොට ඇස් දෙකෙන් දැකීදී මාරම ෂෝක්. ගොඩාක් සමනල්ලු ඉන්නවා මෙතන එක එක ජාතිය මල් එක්ක. ඒක එතන මාරම සුවඳයි. මී මැස්සොත් ඉන්නවා, බබරුත් ඉන්නවා, සමනල්ලුත් ඉන්නවා. ෂෝක් ඉතින් මේ වගේ මල් නම් සමනල්ලු හිටියත් පේන්නේ නැහැ. මලයි සමනලයි දෙකම එකපාරට නිසා කොහොම හරි මාරම ලස්සනට තිබ්බ එතන. ගොඩාක් සමනල්ලු හිටියා. මීට කලින් මෙතන ඉඳලු ඒ වුණාට දැනුත් කියලා අඩුවක් නැහැ මෙතන සමනල්ලු ඒ තරම්ම හිටියා. නින්න මෙතන මෙහෙන් කොහෙටද ඔන්න තමයි එහෙම ඉස්සරහින් අත් තිබ්බ වෙනවා. තව මේ ඉස්සරහින් අත් තිබ්බ. ඒක.
දැන් ඉතින් අපි මෙතන ටිකක් වෙලා ඉඳලා මෙයාලවත් බලලා ආයෙම එළියට යන්න තමයි හදන්නේ. එකම පාට කට්ටියනේ. ඒක නිකම්ම බබා තන්ට ගිහලා ෆොටෝ ගහතේ. බබා මෙතනට නගලා ෆොටෝ ගහතේ. මේකේ ෆොටෝ ගහන්න පුළුවන්. මට මෙන්න මේ මල් ටික දැක්කම තමයි පිස්සු හැදුනේ. ඇත්තටම මාරම ලස්සනයි. පාට මල් එක එක විදියට ගොඩාක් ලස්සනයි. එතන ගොඩාක් සුවඳයි. අන්න ඇතුලින් ගියා මෙතනින් ඉතින් අපේ අම්මට තියෙන ෆොටෝස් වීඩියෝස් පිස්සුව තමයි. ඔන්න ඔය විදියට එක විදියට වීඩියෝස් ෆොටෝස් ගත්තා. අන්න ඔතන හොටක් ගන්න. පේනවනේ ඉතින් අපිට එන්නට ෆොටෝ පිස්සුව. හරි දැන් අපි ඊළඟට යන්න හදන්නේ සන්ෆ්ලවර් ගාඩන් එක බලන්න. ඉතින් මෙතන ගොඩාක් සෙනග හිටියේ අපේ ලංකාවේ කට්ටියත් හිටියේ ගොඩක්. එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වුණාම අපි බටර්ෆ්ලයි හවුස් එක ළඟින්ම පේ කරපු හින්දා මෙතනින් ආයෙ වෙනම පේ කරන්න දෙයක් නැහැ. එතනට යද්දිම තැනක් තියෙනවා මෙන්න මේ වගේ සත්තු ඉන්නවා. එතන බටළුව, එළුව, කුකුල්ලු ඒ වගේ සත්තු ඉන්නවා. ඉතින් අපි කොහමද එතනට යද්දී එතන ක්ලෝස් අනේ නෝ අපි එතනට යද්දී මෙන්න මෙතන මේ වගේ අහිංසක බබෙක් හිටියා. ඉතින් යා හරිම ෂෝයි. කොහොම හරි එතන යාලා ක්ලෝස් නේ. අපිට මෙයාලා බලන්න ඕනේ නැහැ. ඉතින් අපි චුට්ටක් මේ මාල්ලලා ඊට පස්සේ තිබ්බ ෆොටෝස් ගන්න තැන එතනට මාල්ලිවත් යවුවා. මේක ඉවරයි දෙක. හා පරාද. එතනට මේ මිනිස්සෙක් එතනට දාන්න. පාත් ගන්න ඕනද? ඔයාට මොන ලොකු වැඩිනේ. ඊයන්න. අන්නර මිනිස්සයා. හරි දැන් අපි ඔන්න ගාඩන් එකට යන්න හදන්නේ. මෙතන මෙන්න මේ වගේ ඒවා තියෙනවා. ඉතින් අපට ඕන මෙතන උඩ නැගලා මේ ගාඩන් එක බලන්න. එතකොට ෆොටෝස් වීඩියෝස් ගන්න.
මෙතනට පුළුවන්. මම මේක උඩට යන්න හැදුවා. පස්සේ හිතුණා යන ගමන් යනවා කියලා. එද්දි යන්න බැරි වුණා මට. කමන්නේ කොහොම හරි. දැන් අපි ගාඩන් එක ඇතුළට යනවා. මෙතන ලංකාවේ කට්ටිය ගොඩාක් හිටියා. අපි මෙතනට යන්න දවස් 3කට විතර කලින් වැස්සා. ඉතින් හුලඟත් එක්ක මේ ගස් ඔක්කොම පහත් වෙලා තිබ්බේ. පර වෙලා මලුත් සමහර ඒ වගේ වැටිලා. ඉතින් අපි යන දවස් නම් හොඳට අවුව පායලා තිබ්බා. ඊට කලින් වෙච්ච දේවල් නිසා තමයි මේ ගස් මෙහෙම වෙලා තියෙන්නේ. කොහොම හරි මල් ගස් ගොඩාක් ලස්සනට තිබ්බා. ඉතින් සමහර ගස් විතරයි මේ විදිහට වෙලා තිබ්බේ. හරිම ලස්සනයි. මෙතන සන්ෆ්ලවර්ස් වර්ක් ගොඩාක් තියෙනවා එක එක විදියට. සන්ෆ්ලවර් එකක් යනවා ඉස්සරහින් ඇවිදගෙන. තාත්තේ සන්ෆ්ලවර් එකක් ඇවිදගෙන යනවා. සන්ෆ්ලවර් එකක් ඇවිදගෙන යනවා සන්ෆ්ලවර් ගන්න. අරක උඩ නගින්න ඕනනේ. ඊයේ මේ ගස් වලට තින්නේ. බෑනේ. බෑ කඩන්න. ඉතින් ඒ පහුවන කොටස අරන්න අනිත් හරිය සාමාන්‍ය විදියට තිබ්බ ලස්සනට මල් පිපිලා. ඉතින් අපි කීප දවස් ටිකක් කට්ටිය හිටියා. ඉතින් මෙතන එක එක වර්ග වලින් සන්ෆ්ලවර්ස් තිබ්බා එක එක විදි වලින්. කොහොම හරි සන්ෆ්ලවර්ස් බලලා මෙතන ෆොටෝස් අරගෙන අපි ගියා මෙන්න මේ ගාඩන් එකට. ඉතින් එතන තිබ්බේ රෝස පාටයි දම් පාටයි මල් තියෙන. ඉතින් එතන මාරම ලස්සනයි. ඇත්තටම චූටි චූටි මල් එක්ක ඒක අමුතුම ලුක් එකක් තියෙන්නේ. ඉතින් අපි එතනත් ලස්සන ෆොටෝස් ගත්තා. එතකොට වීඩියෝස් ගත්තා. ඉතින් මාරම ලස්සනයි එතන. කොහොම හරි බලලා අපි මෙතනින් අයිස්ක්‍රීම් උත් අරගෙන දැන් අපි ගෙදර එන්න හදන්නේ. ඉතින් මගේ වීඩියෝ එක බලුවට thank you bye. මතක තව subscribe කරන්න.